ඔයාලට දැන් පේනනම් ඉඟුරු කොච්චර විතර කෑල්ලක් ප්‍රමාණවත්ද කියලා ඉඟුරු පැලයක් හදාගන්න. ඉතින් මම මේකට පිහිය භාවිතා කරන්නේ නැත්තම් හොඳම දේ පිහියකින් මේ වගේ කෑලි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි කෑලි කඩා ගන්නවා. දැන් සාමාන්‍ය මේකක් ගත්තොත් මෙන්න මෙතනින් පැලයක් එනවා. ඊට පස්සේ මේ දෙපැත්තෙන්ම පැලවෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මෙන්න මේ තැන් පැලවෙන තැන්. මේකේ නම් මේ අයින ඊට පස්සේ මෙතන ඊට පස්සේ මෙතන මෙන්න මෙතන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැල 4ක් 5ක්ම පැලවෙන්න අංකුර තියෙනවා. මේකේ නම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මේ කෑල්ලේ. මේ කෑල්ල විශාල ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මෙන්න මෙතනින් කැඩුවත් ඇත්තම කතාව කියනවා නම් ඇති. මොකද අංකුර කිහිපයක්ම තියෙනවා. මේක අංකුරයක් මැරුණොත් තව අංකුරයක් පැලෙනවා. ඒක නැතුණොත් තව තියෙනවා මේ මෙන්න මේ විදිහේ කෑලි හොඳටම ප්‍රමාණවත්. එතන සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් විතර තියෙයි. සමහර කෑලි වල මේ වගේ ග්‍රෑම් 20 විතර කෑලි. ඉතින් ඇත්තටම ග්‍රෑම් 45 50 අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෑල්ලේ තියෙන ග්‍රෑම් ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ අංකුර. වටේට තියෙන අංකුර වල ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. මම මේ අතින් කඩලා ඔයාලට මේ වෙලාවේ පෙන්නුවේ මට මේ පහසු නිසා. නැත්තම් මේවා අතින් කඩනවට වඩා පිහියකින් කපා ගන්න. මොකද මේ අතින් කඩද්දි මෙන්න මේ පොතු ගැලවෙන්න පුළුවන්. එහෙට මෙහෙට. එතකොට දිලට ආසාදන වෙන්න පුළුවන්. ඉතින් මේවා මේ කඩාගෙන විතරක් හරියන්නේ නැහැ. මේවා දිර නාශකවල දාලා ටික වෙලාවක් තියලා තමයි අරගෙන ඉවරලා පැල හදා ගන්න ඕනේ. ඒකත් මම ඊළඟට කියලා දෙන්නම්.